Hello everyone, welcome back to my YouTube channel. ඉතින් සිංහල කරන ළමයිට තියෙන ලොකු ප්‍රශ්නයක් අද විසඳමුද? එහෙනම් අනිවාර්යෙන් දිගට වීඩියෝ එක බලන්න. අද අපි කතා කරන්නේ සිංහල වල විචාර කියන පාර්ට් එක ගැන. ඉතින් මම ළමයිගෙන් ඇහුවොත් ඔයාලට සිංහල වල අමාරු මොනවද කියලා ගොඩ දෙනෙක් කියන්නේ විචාර අමාරුයි. විචාර ලියන්න තේරෙන්නේ නැහැ. හැබැයි කිහිප දෙනෙක් ඉන්නවා විචාර හරියට ලියලා හරියට ලකුණු ගන්න. එතකොට සමහරක් අයට පුළුවන් වෙන්න. සමහරක් අයට බැරි වෙන්නත් මොකක්ද හේතුව? අද අපි විචාරයක් ලියමු ස්ටෙප් බයි ස්ටෙප්. විචාරේ පටන් ගන්න තැන ඉඳලා හැඳින්වීම අන්තර්ගතය උද්දෘත දාන විදිහ උද්දෘත හඳුන්වන විදිහ සහ අවසානයේ මෙන්න මේ කියන හැමදේම කතා කරමු. හරියටම ලකුණු 15න් 15ම ගන්න විදියක් තමයි අද මම කියන්නේ. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඉතින් මම අද වීඩියෝ එක කරන්නේ හොස්ටල් එකේ ඉඳලා. ඒකට ලොකු පහසුකම් නැහැ ඔයාලට වීඩියෝස් ගේන්න. ඉතින් තියෙන පහසුකම් එක්ක අපි විචාර කියන්නේ මොනවද කියලා කතා කරමු. අපි කතා කරන්නේ විචාරනේ. එතකොට මුලින්ම දැනගෙන ඉමුද සිංහල පේපර් එකේ ලකුණු 200න් මේ විචාර වලට ලකුණු කොච්චරක් හම්බ වෙනවද කියලා. ලකුණු 200න් ලකුණු 60ක්. ඒ කියන්නේ එක ප්‍රශ්නයකට ලකුණු 15ක්. ඔයාලට මේ විචාර වලින් උපය ගන්න පුළුවන්. එතකොට විචාර ලියන හරි ක්‍රමය දැනගෙන හිටියොත් මේක නැති. හරිද? ඔයාලට තේරෙනවනේ. ඒ කියන්නේ විචාර කොච්චර ලිව්වත් දැන් සමහර අය කියනවා පිටු 60 70 ලිව්වා උතුරු දැම්ම 8 10 12 8 10 උද්දෘත දැම්ම. හැබැයි ලකුණු නැහැ. ඒකක් නැහැ. S එකක් C එකක්. ඔහොම තියෙන්නේ. එතකොට ඇත්තට මේක ප්‍රශ්නයක් නේ. ඒ සමහර විට විචාර හරියට ලියන්නේ නැතුව. ඉතින් ඒ සේරම ක්ලියර් කරගෙන අද අපි බලමු නිවැරදිව හරියටම විචාරයක් ලියන්නේ කොහොමද කියලා. වීඩියෝ එක බලන ගමන්ම මගේ channel එක subscribe කරගෙන යන්න. ඔයාලට ඉස්සරහටත් මගේ channel එකෙන් වීඩියෝස් බලා ගන්න පුළුවන් වැදගත් වෙන. ඒ නිසා අනිවාර්යෙන් subscribe කරගෙන යන්න. ඉතින් අද අපේ මාතෘකාව විචාරනේ. මුලින්ම කියන්නම්කෝ ඔයාලට ලංකාවේ ආර්ට් කරන ළමයි පිරිස ගැන. ලංකාවේ ආර්ට් කරන ළමයි ලක්ෂයකමාරක් දෙකක් අතර. හරිද? මේ ළමයි පිරිසෙන් සිංහල කරන ළමයි වැඩි. එතකොට සිංහල කරන ළමයි එච්චර වැඩි නම් අනික තමයි සිංහල වල චුට්ටක් ඉසට් ස්කෝර් එක අඩුයි. එතකොට සිංහල වලට ලකුණු අඩුවෙන් අරගෙන ඉසට් ස්කෝර් එක දාගන්න අමාරුයි. ඒ නිසා සිංහල වලට ලකුණු අඩුම 80ක් 85ක් ඔන්න ඔතෙන්ට වැඩි ගත්තොත් සිංහල කොට දාගන්න පුළුවන් සහ හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. හරිද? එතකොට මෙන්න මේ විචාර කියන එකෙන් මම කියවනේ අඩුම ලකුණු 60ක්. ලකුණු 200 ලකුණු 60ක් ගන්න පුළුවන් කියලා. විචාර හරියට කොට දාගත්තොත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ව්‍යාකරණයම කොහොමද තීරණේ? ඒක නිසා මේක හොඳට වීඩියෝ එක බලන්න. හරි අපේ මාතෘකාව විචාරනේ. මම ඔයාලට කියන්නම් විචාරවල අපි දැනගන්න ඕනේ ප්‍රධාන කරුණු 4ක් තියෙනවා විචාර ලියද්දි. මුලින්ම විචාරයක් කියන්නේ මොකක්ද කියන්නම්කෝ. විචාරයක් කියන්නේ ඔහේ තියෙන මේ මාතෘකාවකට මොකක් හරි දෙයක් අපි ලියන එකද? නෑ. විචාරයක් කියලා කියන්නේ මොකක් හරි දෙන මාතෘකාවක් හරියට කියවලා. ඒ ප්‍රශ්න මාතෘකාවක් නෙවෙයි ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද කියලා හරියට අපි දැනගන්න ඕනේ. හරිද? අන්න ඊට පස්සේ ඒ ප්‍රශ්නේ හොඳට කියවුවට පස්සේ ඊට අදාළව තමයි පිළිතුරු ගොනු කරන්න ඕනේ. ඒක ඒ කියන්නේ ප්‍රශ්න සනාථ කරමින් අපිට අදාළව අපිට හිතෙන විදිහට තමයි ඒ ප්‍රශ්නෙට පිළිතුරු සකස් කරන්න ඕනේ. එතකොට ළමයි 5 දෙනෙක් එකම ප්‍රශ්නෙට විචාර 5ක් ලියනවා නම් ඒ විචාර 5 කිසිසේත්ම එක වගේ නෑ. මොකද තමන්ට හිතෙන විදිහට ඒ ප්‍රශ්න ගැන ඔයාට මොනවද කියන්න තියෙන්නේ? ඔයාට මොකක්ද ඒක ගැන හිතෙන්නේ? ඔන්න ඕවා තමයි මේ විචාරවලදී ලියන්නේ. ඒ ලියද්දී අපි ඒක සනාථ කරන්න උදාහරණ දාන්න ඕනේ. අඩුම උදාහරණ 4ක් කියලා තමයි ඉල්ලන්නේ. ඔයාලා උදාහරණ 5ක් කෝකටත් දාන්න. ඒක හොඳයි. හරිද? තව දෙයක් තමයි විචාරයේදී අනිවාර්යයෙන්ම විනාඩි 30ක් තමයි හම්බෙන්නේ. ඒ කියන්නේ ඔයාලගේ පළවෙනි කොටස පැය 3ක් නේ හම්බෙන්නේ. එතකොට ඒ පැය 3න් පැයක් ගන්න ඡේද ප්‍රශ්නට අවස්ථා සම්බන්ධයට සහ රසාස්වාදයට. ඊට පස්සේ පැය 2ක් ගන්න ඔයාලගේ අර විචාර ප්‍රශ්න 4ට. එතකොට එක විචාරයකට ඔයාලට ලැබෙන්නේ විනාඩි 30ක් වගේ කාලයක්. හරිද? දැන් ඒක හරිනේ. ඊට පස්සේ ඔයාලා දැන් ගෙදර ඉඳලා විනාඩි 30කටම ටාගට් කරලා ලියන්න එපා. දැනට විනාඩි 25කට 27කට වගේ කාලයකට ඔයා විචාර හදාගන්න. මොකද එතන ගියපුවාම ඔන්න ළමයි දකිද්දි ටිකක් බය වෙනවා. ඊට පස්සේ මතක කරන්න තව වෙලාවක් යනවා. ස්ට්‍රෙස් එක වැඩි. ඔන්න ඊට පස්සේ විනාඩි 30 පනිනවා. ඒ නිසා ඔයා දැන් විනාඩි 27කට 28කට වගේ ටයිම් එක හදාගෙන ලියන්න. ඊට පස්සේ එක්සෑම් එකට ගියාට පස්සේ විනාඩි 30යි සාමාන්‍යයෙන් ඉන්නේ. හරිද? අපි බලමු විචාර ලියද්දි අපි දැනගන්න ඕනේ කරුණු 4ක් ගැන. හරිද? පළවෙනි එක තමයි මේ පැත්තේ ඉන්න. විචාර ලියද්දි ප්‍රශ්නය හරියට කියවන්න. හරිද?
ප්‍රශ්නේ උඩින් පල්ලෙන් කියවන්න එපා. මම ඔයාලට ඉස්සරහට ප්‍රශ්නයක් ලියලා පෙන්නන්නම්. ඒ ප්‍රශ්නේ තියෙනවානේ. ප්‍රශ්නේ යටින් අහන්නේ මුක්කට දිගට ඉලක්ක ඇඳ ගන්න. හරිද? එහෙම නැත්නම් ප්‍රශ්නේ පැටලෙනවානේ. ඔන්න මුලින්ම ප්‍රශ්න පටලලා ගත්තොත් ඊට පස්සේ රට බයිලා ගහනවා. ඊට පස්සේ හරියට ਵਿਚාරේ ලියා ගන්න වෙන්නේ නැහැ. හරිද? අංක 2. ආකර්ෂණීය හැඳින්වීමක් ගන්න. දැන් හිතන්න ඔයාලගේ දැන් පේපර් ටික පේපර් මාකින් යනවා. ඊට පස්සේ සර් හරි මැඩම් හරි දැන් ඔන්න බලාගෙන පේපර්ස් ටික යනවා. එතකොට ඔයාගේ පේපර් එක විතර නෙවෙයි. තව පේපර්ස් ගොඩාක් බලනවා. එතකොට මේ එක හැම පේපර් එකක්ම එක විදිහට ලියලා තියෙනවා නම් ඒකේ කිසිම විවිධත්වයක් නැහැ. එතකොට නිකන් ඔහේ පේපර් එක බලාගෙන යනවා. එහෙම නැතුව ඔයාට ආවේනික විදිහට ප්‍රශ්න ලියන්න ගත්තොත් මේ විචාර ලියන්න ගත්තොත් අන්න හැඳින්වීම මෙයාලා දකිනවා මේ ළමයා ටිකක් අමුතු විදිහකට ලියලා දෙනවා. මේ ළමයාගේ එතකොට හැඳින්වීම මෙහෙමනම් අන්තර්ගතේ මීට වැඩි සුපිරි ඇති. මීට වැඩි ලස්සන ඇති. ඔන්න ආසාවෙන් බලන්න ගන්නවා. හරිද? අන්න ඒ නිසා තමයි ආකර්ෂණීය හැඳින්වීමක් ගන්න. ඒ කියන්නේ ඔයාටම ආවේනික වෙච්ච. ඔයා දැන් හදාගන්න සද්ධර්ම රත්නාවලියට මම මෙන්න මේ විදිහට ආරම්භය. මෙන්න මේ විදිහට ප්‍රවේශයක් ගන්නවා. ඊට සද්ධර්ම ලංකාරයට මෙන්න මේ විදිහට ප්‍රවේශයක් ගන්නවා. එළියේ සද්ද හැනවා ගණන් ගන්න එපා. එතකොට ප්‍රමතෝ වලට මම මෙන්න මේ විදිහට ප්‍රවේශයක් ගන්නවා. දැන් ඉඳන්ම හදාගන්න එක. ඊළඟ තමයි නිවැරදි උද්ෘත 4ක්. හරිද? මේ තියෙන නිවැරදි උද්ෘත 4ක් යොදා ගන්න. ප්‍රශ්න කියන්නේ උද්ෘත 4ක්. හරිද? වෙලාව තියනවා නම් උද්ෘත 5ක් ලියන්න. 6ක් 7ක් 8ක් එහෙම ඕනි නෑ. වෙලාව බැලන්ස් කරගෙන උද්ෘත ටික හරියට ලියන්න. හරිද? ඊට පස්සේ ප්‍රශ්නයට අදාළව පිළිතුරු පෙළ ගැස්වීම. හැඳින්වීම ලිව්වත් උද්ෘත ලිව්වත් ඊට පස්සේ පෙළ ගැස්වීම නැත්තම් අපිට ලකුණු හම්බෙනවා අඩුයි. ලකුණු 15න් ඊට පස්සේ ලකුණු 7ක් 8ක් ඔන්න ඔය වගේනේ හම්බෙන්නේ. ඒ නිසා උද්ෘත ටික ලියලා හැඳින්වීමත් හරියට අරගෙන උද්ෘත ලියනවානේ. ඊට පස්සේ හොඳම ටිප් එකක් තමයි ළමයි වරද්ද ගන්න තැනක් තමයි උද්ෘත ටික ලියුවට පස්සෙත් අර උද්ෘතේ හඳුන්වන්න යනවා. හරිද? ඒක ਵਿਚාරයක් නෙවෙයි. උද්ෘතේ නැවත හඳුන්වන්නේ මොකක් හරි උද්ෘතය ලියුවා උද්ෘතේ වෙන දේ කියනවා. ඒක හරි දේ නෙමෙයි. හරිද? ඔයාලා කරන්න ඕනේ හැම වෙලේම ළමයි ප්‍රශ්නේ සනාථ කරන්න. හරිද? මොකක් හරි ප්‍රශ්නයක් දීලා තියෙනවනේ. දැන් නිකන් හිතමු සද්ධර්ම ලංකාරයේ තියෙන ආර්ථික සමාජීය දේශපාලනික පසුබිමක් ගැන දැන් අපිට ප්‍රශ්න දෙනවා. ඒ පසුබිම ආර්ථික සමාජීය දේශපාලනික පසුබිම ගැන විග්‍රහ කරන්න. හරිද? එතකොට දැන් ඔන්න උද්ෘත ටිකත් හරි උද්ෘත 4ක් 5ක් අපි ගත්තා. හැබැයි ළමයි ඒ උද්ෘත ටික විතරක් අපි නිකන් ඔහේ උද්ෘත ගැන කියවන්න ගියොත් අර ප්‍රශ්නේ අපි අපේ උත්තරේ නිවැරදි අලංකාර බවක් නැහැ. ඒ නිසා හැම වෙලේම උද්ෘතය ලියද්දී උද්ෘතයේ වෙන දේ රූල් එකකින් දෙකේ ලියලා ඊට පස්සේ ඒක ප්‍රශ්නෙත් එක්ක ගලපන්න හදන්න. ප්‍රශ්නෙත් එක්ක ගලපද්දී ඊට පස්සේ ප්‍රශ්නෙත් එක්ක හැම වෙලේම ගලපන්න. ඒ කියන්නේ මෙන්න මෙහෙම මේකේ ආර්ථික පසුබිමක් තිබ්බා. මේක සමාජීය පසුබිමක් තිබ්බා. මම අර කියපු ප්‍රශ්නෙට මම මේ උත්තරේ කියන්නේ. එතකොට හැම වෙලේම උද්ෘතයේ ප්‍රශ්නෙට ඔයා ගලපන්න බලන්න. හරිද? බලන්න නෙමෙයි ගලපන්න. ඒ කියන්නේ හරියට නිර්මාණාත්මක අන්තර්ගතයක් මේකට එකතු කරන්න. ඊට පස්සේ හොඳ අවසානයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ලකුණු 15 ගන්න එක ප්‍රශ්නයක් නෙවෙයි. හරි. එතකොට මම ඔයාලට කියපු ප්‍රශ්නෙම දැන් අපි කතා කරමුකෝ. ඊට කලින් කියන්නම් 2026 A-level කරන සිංහල කරන ළමයිට තව තියෙන්නේ දින 15ක් 16ක් වගේ පුංචි කාලයක් A-level exam එකට. එතකොට මේ වෙද්දී සමහර ළමයිට සිලබස් කවර් කරගෙන නැතුව ඇති සමහර ළමයි. හරිද? එතකොට සමහර අයට විචාර ලියන්න තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් සිංහල පේපර් එකට ලකුණු අඩුයි. ඔන්න එක එක ගැටලු තියෙනවනේ. එතකොට ඔයාලට කැමති නම් අපි හරිද? ජයවර්ධනපුර කැම්පස් එකේ මම ඉන්නේ ජයවර්ධනපුර කැම්පස් එකේ. එතකොට මම සහ තව මගේ යාළුවෝ දෙන්නෙක් එකතු වෙලා අපි සෙමිනාර් එකක් කරනවා. ඒක කරන්නේ අගෝස්තු 10 වෙනිදාට අගෝස්තු 5 වෙනිදාට. අගෝස්තු 5 වෙනිදා තමයි අපේ සෙමිනාර් එක තියෙන දින 6ක්. එතකොට මේකෙදි අපි විචාර ප්‍රශ්න ඊට පස්සේ අපි විචාර කතා කරනවා. ඊට පස්සේ ව්‍යාකරණ කතා කරනවා. ඊට පස්සේ රසස්වාදේ කතා කරනවා. ඊට පස්සේ පළාත් පේපර්ස් අනිවාර්යයෙන්ම කතා කරනවා. මොකද මගේ වීඩියෝ කලින් බලපු කෙනෙක් නම් දන්නවා පළාත් පේපර්ස් කොච්චර වැදගත්ද කියලා. ඒකක් ගන්න. එතකොට සිංහල වලට අදාළ මේ අවුරුදු නිකුත් වෙච්ච තුන්වෙනි වාර පළාත් පේපර්ස් අපි කතා කරනවා. ඊට පස්සේ තව දැන් හැම පාඩමක විචාර ලියද්දී දැන් සද්ධර්ම රත්නාවලිය ලංකාවේ පූජාවලිය ජාතක තහවුරු තියෙනවානේ. එතකොට ඔය හැම එකකටම සාමාන්‍යයෙන් අර හැම අහන ගොඩක් ප්‍රශ්න වලට ලියන්න පුළුවන් පොදු උදාහරණ ටික පොදු උද්දෘත ටිකක් තියෙනවා. ඉතින් අන්නේ උද්දෘත ටික ඔයාලට PDF කරලා අපි ලබා දෙනවා. ඊට අමතරව ඔයාලට කෙටි ක්‍රම මගින් හැමදේම මතක තියාගන්න පුළුවන් විදිහට PDF
ලබා දෙනවා සහ උගන්වනවා. එතකොට දවස් 6ක් තමයි අපේ සෙමිනාර් එක යන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ අපේ ගෲප් ලින්ක් එක දාන්නම්. ඒකට ජොයින් වෙන්න පුළුවන්. හරි අපි කතා කරපු විචාර ප්‍රශ්න බලමු. සද්ධර්ම ලංකාර කතුවරයා ඉපැරණි සමාජයේ සමාජ ආර්ථික මෙතන දේශපාලන ඉන්න ඕනේ. සමාජ ආර්ථික දේශපාලනික හරි සමාජ ආර්ථික දේශපාලනික තොරතුරු රැසක් සිය කතාවස්තු තුළින් විවරණය කර. නිර්දිෂ්ට කතාවස්තු තුළින් විවරණය කරන්න. හරි. දැන් ප්‍රශ්නේ හොඳට කියවන්නකෝ. ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද? සද්ධර්ම මුලින්ම බලන්න ප්‍රශ්නේ අහන්නේ මොන පාඩමෙන්ද? දැන් සද්ධර්ම ලංකාරයෙන් අහන එකට සද්ධර්ම රත්නාවලියෙන් උත්තර ලියලා වැඩක්ද? කොච්චර හොඳට උත්තරේ ලිව්වත් උදාහරණ වැරදිනේ. කෙලින්ම ලකුණු බින්දුවයි. හරිද? ඒ නිසා ප්‍රශ්නේ හොඳට තප්පර ගන්න කරලා ප්‍රශ්නේ කියවන්න. ඊට පස්සේ ඉරක් යන ගන්න මොන පාඩමෙන්ද මේ අහන්නේ? හරිනේ. මොන ඉරක් යන ගත්තා මේ අහන්නේ සද්ධර්ම ලංකාරයේ. ඊට පස්සේ කතුවරයා ඉපැරණි සමාජයේ සමාජ ආර්ථික දේශපාලනික තොරතුරු. සද්ධර්ම ලංකාරයේ මොකක් ගැනද මේ අපේ ප්‍රශ්න අහන්නේ? අපිට මේ ප්‍රශ්න දෙන්නේ මොකක් ගැන ලියන්න කියලාද? මොකක් සනාථ කරන්න කියලාද? ඔන්න ඒක යටින් ඉරක් ගහුවා. හරිද? සමාජ ආර්ථික සහ දේශපාලනික. ඔයාලත් හැම වෙලේම ප්‍රශ්න කියවන ගමන් අදාළ දේ යටින් ඉරක් ගහන්න නැත්නම් ප්‍රශ්න පැටලේ මගින් ලියාගෙන යද්දි. හරිද? තොරතුරු රසක් සිය කතාවස්තු තුළින් විවරණය කර. නිර්දිෂ්ට කතාවස්තු ඇසුරෙන්. හරිද? එතකොට වෙන කොහේ තියෙන කතාවස්තු ඇසුරෙන් අපි මේක මේ සනාථ කරන්න ඕනේද? මේක ਵਿਚාරය කරන්න ඕනේද? නැහැ. සද්ධර්ම ලංකාරයේ තියෙන කතාවස්තු දෙකෙන් තමයි, يعني ස්වර්ණ තිලකා සහ නන්දි වාණිජ කියන කතාවස්තු දෙකෙන් තමයි අපි මේක ਵਿਚාරය කරන්න ඕනේ. විවරණය කරන්න ඕනේ. හරිද? අපි දැන් ඒ ගැන කතා කරමු. අපි ප්‍රශ්න කතා කරන්නේ. ප්‍රශ්න කතා කරලා ඊළඟට මුලින්ම ලියන්න ඕනේ හැඳින්වීමක්. හරිද? අපි හරියට අලංකාර ඒ කියන්නේ ලස්සනට පිළිවෙලක් ඇතුව අපිට අනුව ඒ කියන්නේ අපි කැමති විදිහට අපිටම ආවේනික වෙච්ච විදිහට තමයි මෙන්න මේ හැඳින්වීම කරන්න ඕනේ. හරිද? හැඳින්වීම ලියද්දී දැන් අපෙන් අහන්නේ සද්ධර්ම ලංකාරය ගැනනේ. එතකොට අපි ලියන්නම ඕනේ. අනිවාර්යයෙන්ම දේවල් කීපයක් තියෙනවා. ඉතින් කඩු කරයිද මන්ද? හරි කමන්නේ. අපි ලියන්නම ඕනේ දේවල් ටිකක් තියෙනවා. ඒ ටික තමයි මෙන්න මේ සද්ධර්ම ලංකාරයේ කවුද ලියලා තියෙන්නේ? දෙවන ධර්ම කීර්ති හිමියන්. හරිද? ඔන්න ඒක මතක තියාගන්න. ඊට පස්සේ සද්ධර්ම ලංකාරයට ආభాෂය කරගත්තේ මොකක්ද? ඒ කියන්නේ සද්ධර්ම ලංකාරය ලියන්න මොකක්ද මේකට ආభాෂය කරගත්තේ? මොකක් බලලාද? හරිද? එතකොට වේදේහ හිමියන්ගේ පාලි රසවාහිනිය. පාලි රසවාහිනියේ ආభాෂයෙන් අපි නෙවෙයි ධර්ම කීර්ති අමතරව මේක ලියන්නේ. එතකොට ඒක රසවාහිනිය ලියන්නේ වේදේහ හිමියන්. ඒකත් හරි. ඊට පස්සේ සද්ධර්ම ලංකාරයේ මොන යුගයේද රචනා වෙන්නේ? සද්ධර්ම ලංකාරයේ රචනා වෙන්නේ ගම්පොළ යුගයේ. ඒකත් එක්කම සද්ධර්ම ලංකාරය කියන එකේ තේරුම මොකක්ද? යහපත් ධර්මයෙන් අලංකෘත වූ කියන තේරුමනේ තියෙන්නේ. එතකොට මෙන්න මේ කරුණු හතර අනිවාර්යෙන් මෙන්න මේ හැඳින්වීමට ඇතුළත් විය යුතුයි. යුතුයි නෙමෙයි යුතුයමයි. හරිද? එතකොට මම ඔයාලට කියන්නම් මම එහෙම ලියපු හැඳින්වීම වේදේහ ඉනි චුට්ටක්. වේදේහ හිමියන්ගේ පාලි රසවාහිනියේ මූලික ඇසුර ලැබුණි. හරිද? මේ හැඳින්වීමේ ඡේදය. වේදේහ හිමියන්ගේ පාලි රසවාහිනියේ මූලික ඇසුර ගම්පොළ සාහිත්‍ය යුගයේදී බෞද්ධ සාහිත්‍යයට වැඩමවා වදාළ මාහැඟි දහම් පඬුර වනාහි දෙවන දම්කිත් හිමිපාණන්ගේ සද්ධර්මා ලංකාරයයි. හරිද? එතකොට මෙතන මම කියලා දෙනවා රසවාහිනියෙන් තමයි මූලික ඇසුර ලැබලා තියෙන්නේ. ඒක ලියලා තියෙන්නේ කවුද? ඒක ලියලා තියෙන්නේ වේදේහ හිමියන්. එතකොට මේක ලියලා තියෙන්නේ මොන යුගයේද? ගම්පොළ යුගයේ. ඊට පස්සේ සද්ධර්ම ලංකාරය ගැන තියෙනවා. ඒක ලියන්නේ කවුද? දෙවන ධර්ම කීර්ති හිමිපාණ. දෙවන දම්කිත් හිමියන්. හරිද? ඔන්න ඔය ටික දැන් කිව්වා. හරිද? ඊට පස්සේ යහපත් ධර්මයෙන් අලංකෘත වූ. ඒ කියන්නේ මොකක්ද? සද්ධර්ම ලංකාරය කියන එකේ තේරුමනේ. යහපත් ධර්මයෙන් අලංකෘත වූ යන ග්‍රන්ථ නාමයෙන් පිදුම් ලද සද්ධර්ම ලංකාරයේ එන කතාවස්තු පිළිබඳ විචාරශ්‍රීය යොමු කිරීමේදී පෙනී යන්නේ ඔන්න ප්‍රශ්න හැඳින්වීමෙන් තමයි අපි මේ ප්‍රශ්නට යන්නේ. හරිද? පොතෙන් මම කිය හිටියේ පිළිබඳ විචාරශ්‍රීය යොමු කිරීමේදී පෙනී යන්නේ කල සමාජයේ පැවති සමාජ ආර්ථික දේශපාලනික තොරතුරු රැසක් විවරණය කිරීමට කතුහිමි යත්ම කියන්නේ යත්ම දරුවකි. ඊට පස්සේ ඒ බැව් නිර්දිෂ්ට කතාවස්තු ඇසුරෙන් පෙන්වා දෙමු. විමසා බලමු.
උකහා දක්වමු. ඔන්න ඔය වගේ වචන කියන්න පුළුවන්. හරිද? එතකොට ඔන්න ඔය විදිහට තමයි අපි හැඳින්වීම ලියන්න ඕන. ඔයාලට ගැළපෙන විදිහට හැඳින්වීමක් හදාගන්න. ඊළඟට අපි යමු උද්ෘත වලට. උද්ෘත වලදී මෙන්න මෙහෙම උද්ෘතයක් මම කියන්නම්. ලංකාද්වීපයේහි අනුරාධපුර නුවර ශ්‍රද්ධාවන්ත එක්තරා ස්ත්‍රියක් නිරන්තරයෙන් මල් කඩාගෙන උත් අබේගිරි වෙහෙර දාගැබට පූජා කරන්නීය. හරිද? මේක තියෙන්නේ මොකේද? ස්වර්ණ තිලකයි කියන්නේ. එතකොට දැන් අපේ ප්‍රශ්නේ අහන්නේ සමාජ ආර්ථික දේශපාලනික කියන දේ සනාථ කරන්න කියලානේ. එතකොට මේකෙන් අපිට සමාජ පසුබිමක් නිරූපණය කරන්න පුළුවන්. ඒ කියන්නේ වර්තමානයේ අපි යන්නේ නැද්ද රුවන්වැලිසෑයට අබේගිරියට ඒ වගේ ඊට පස්සේ ඕනෙම ස්තූපයක් වන්දනා කරන්න. වඳින්න අපි යන්නේ නැද්ද? ඒතකොට වර්තමානෙත් ඒක තියෙනවනේ. ඒ වගේම තමයි අතීතෙත් ඒක තිබිලා තියෙනවා. ඒකෝ මේක කියනවනේ මේ අබේගිරි වෙහෙර දාගෙන පූජා කරන්නේ මල් කඩාගෙන උත්. හරිද? එතකොට අපිට කෙලින්ම මේක අරගෙන පෙන්වන්න පුළුවන් දම්කිත් හිමිපාණන්ගේ නිර්මාණ චාරිකාවේ එන මේ ලියප එකක්. හරිද? වර්ණනාත්මක නිමැවුමක් වන සරණ තිලකා කතාවස්තුවේද අතීත ලංකාවේ මෙන්ම ಭಾರತයේද සමාජ තොරතුරු සංග්‍රහිත වී ඇති ආකාරය හඳුනාගත හැකිය. හරිද? කතාව ආරම්භ වන්නේම මෙලෙසිනි. ඊට පස්සේ ඔන්න උදාහරණ දැම්මා. ඊට පස්සේ ඉහත නිදර්ශකයේ තුලින් ගම්‍යමාන වන්නේ එවක සැදැහැවත් කාන්තාවන් සිටි බවත් ස්තූප වන්දනයේට ජනයා පෙළඹී ඇති බවත්ය. ඔන්න ටිකක් සනාථ කරා. හරිද? ඊට පස්සේ ළමයි ඒත් එක්කම අපි ලියන්න ඕනි මේකේ දැන් අපි ගත්තේ ස්වර්ණ තිලකයි කියන්නේ. මේක ගත්තේ කොහෙන්ද කොතන තිබ්බ කොටසක්ද කියලා ඊටම KTM එක ලියන්න ඕනි. එහෙම නැත්නම් නිකන් ඔහේ උදාහරණයක් දැම්මට කොහෙන්ද ගත්තේ කියලාවත් දන්නේ නැහනේ. ඒ නිසා අපි අර දන්නවා කියන දේ පෙන්නන්න අපි උදාහරණේ ගත්තේ කොහෙන්ද කියන්නේ. ඒ අවස්ථාවේ සිද්ධ වෙච්ච දේ ලියන්න ඕනි. ඊට පස්සේ තමයි ප්‍රශ්නෙට ඔක සම්බන්ධ කරන්නේ. ඊට පස්සේ ඔන්න ඔය විදිහට උද්ෘත 4ක් හෝ 5ක් දානවා. අවසානයේදී ආයේ අන්තිම ඡේදෙදි අර අපි අපෙන් අහලා තියෙන ප්‍රශ්න සනාථ කරා කියලා අපි අවසාන ඡේදෙදි ළමයි ලියන්න ඕනේ. හරිද? ඒ කියන්නේ දැන් මෙහෙම කිව්වද? හරිද? පූර්වෝක්ත කාරණයන්ට අනුව. ඒ කියන්නේ පූර්වෝක්ත කියන්නේ මොකද? ඉහත තිබ්බ කාරණයන්ට අනුව විමසා බැලීමේදී සුපැහැදිලි වන්නේ. ඒ කියන්නේ දැන් මම කලින් ලියපු උද්ෘත වලට උදාහරණ වලට අනුව විමසා බැලීමේදී පෙනී යන්නේ එවක සමාජයේ සමාජ ආර්ථික සහ දේශපාලනික පසුබිමක් පැවති බවත්ය. එය ඉහත නිදර්ශක මගින් ගම්‍යමාන වේ. උකහා දැක්විය හැකිය. හරිද? විදහා දැක්විය හැකිය. ඔන්න ඔය වගේ වචන දාලා හරි බරට ඒක ලියන්න ලස්සනට ඔයාටම ආවේනික වෙච්ච විදිහකට. ඔන්න ඉතින් ඔය ටික තමයි ඔයාලට විචාර ගැන මට කියන්න තියෙන්නේ. ඉතින් ආයෙත් කියන්නම් කැමති නම් අපේ සෙමිනාර් එකට ජොයින් වෙන්න. මම නම්බර් එකක් දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ ඊට පස්සේ ගෲප් ලින්ක් එක දාන්නම්. ඉතින් කැමති නම් ජොයින්